හරලමයි channel එක සුබ දවසක්. ඉතින් අද මේ වීඩියෝ එක කතා කරන්නේ R2 network කියන අලුත් testnet airdrop එක ගැන. ඉතින් මුලින්ම airdrop එකට participate වෙන විදිය කියන්න කලින් අපි මේ airdrop එක පොඩ්ඩක් කතා කරමු. මේ airdrop එක start වෙන්නේ මේ testnet airdrop එක start කරන්නේ අප්‍රේල් මාසේ 17. අද මම වීඩියෝ කරන දවස මේ 25 දින මාසයකුත් දවස් ගානක් තමයි වෙන්නේ කොහොමවත් කාලේ තියෙන ඕන තරම් අපි බල වැඩි කරමුත් මේ වීඩියෝ එකේ කියලා දෙන විදිහට ඔයාලට පුළුවන් මම මේ වීඩියෝ එකේ ඔයාලට කියලා දෙන විදිහට ඔයාලට පුළුවන් මේ airdrop එක කරගන්න. ඉතින් මේක testnet airdrop එකක් නිසා මම වීඩියෝ කරන්න කලින් කියනවා පුංචි ගැටලු තියෙනවා මේක swap කරන්න හරිය මෙතන ඒ වගේ පුංචි ගැටලු තියෙන්න පුළුවන්. ඒවා testnet නිසා ඒවා සාමාන්‍ය දේවල්. ඉතින් ඔයාලට මම වෙනද වගේම දාලා තියෙනවා මේ වීඩියෝ එක පල්ලෙන් අපේ Telegram channel එකේ link එක. ඉතින් ඔයාලට පුළුවන් අංගේ description එකේ සහ comment section එකේ දෙකම දාලා තියෙනවා. ඔයාලට අංගේ link එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් අපේ channel එක join වෙන්න. මොකද අපි මේ airdrop වල update දාන්නේ අපේ Telegram channel එකට. මොකද අපි YouTube channel එකට දාන්න වීඩියෝ එකක් upload කරන වෙලාව නිසා අපි දාන්නේ මුලින්ම අපේ Telegram channel එකට. ඒක නිසා ඔයාලට පුළුවන් අපේ Telegram channel එක join වෙලා ඉන්න. ඉතින් මම ඔයාලට දාලා දෙනවා මේ වීඩියෝ එක පල්ලෙන් කලින් වගේම අපේ channel එකේ අංගේ channel එකේ linking ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මිටට හොඳට හදපු post එක තමයි මම මේ වීඩියෝ කරන දැන් මේ post එක හැදුවේ. මෙන්න මේ වගේ post එකක් බලන්න පුළුවන්. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මෙතන register කියන මෙන්න මේ link එක ඔයාලා මුලින්ම touch කරන්න ඕනේ. ඒ link එක touch කරලා මෙන්න මේ වගේ site එකක් කරනවා ඔයාලව. ඊට පස්සේ ඔයාලට මේක කරන්න තියෙන්නේ මුලින්ම මෙතනින් තියෙන්නේ connect wallet කියලා. මේ මෙතනත් තියෙන connect wallet කියලා. ඔයාලට මේ බටන් එකෙන් කැමති බටන් එකකට ඔයාලා ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා ඔයාලා මෙතන ඔයාලට කැමති wallet එකක් කනෙක්ට් කරගන්න පුළුවන්. මම නම් මෙතන කනෙක්ට් කරගන්නේ මගේ MetaMask wallet එක. මම මෙතන MetaMask wallet එක සිලෙක්ට් කරලා මේ විදියට ඔයාලට පුළුවන් ඔයාලගේ MetaMask wallet එක මේ විදියට pop up කරා හෝ නොකරා ඔයාලා මේක ෆෝන් එකෙන් කරන කෙනෙක් නම් ඔයාලට මේක සමහරකට pop up කරන්න ගන්න නැහැ. pop up කරේ නැත්නම් ඔයාලා manual open කරලා ඔයාලට පුළුවන් මේක කනෙක්ට් කරගන්න. ඉතින් කොහොමද බලලා කරගන්න මේක ෆෝන් එකෙන් නැවතත් කොන්ටැක්ට් කරනවා ඔයාලට මේක ෆෝන් එකෙන් සහ PC එකෙන් දෙකෙන්ම කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් දැන් මම මගේ wallet එක මේකට කනෙක්ට් කරගන්නවා. හරි wallet එක කනෙක්ට් කරලා ඔයාලට මෙතනින් sign in ආපස්සට sign in ඔයාලගේ wallet එකෙන්. ඉතින් එතනින් sign කියන බටන් එක ගැහුවට පස්සේ ඔයාලව මෙන්න මේ විදිහට මෙයාලගේ site එකට නැවතත් ඔයාලව redirect කරනවා. එහෙම redirect කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා මෙන්න මෙතන start engine කියලා මේ බටන් එකක්. මෙන්න මේ බටන් එක ඔයාලා ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඔයාලට මේක ෆෝන් එකෙන් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලා ෆෝන් එකෙන් කරන කට්ටිය මේක කරගන්න. සමහර කට්ටිය මොනාඩ් airdrop එක වගේ මොනාඩ් එක ඊට පස්සේ තව ඔය වගේ තියෙන ලොකු airdrop කරන්න සොම්නියා වගේ airdrop කරන්න නැති කට්ටියට මේක මුලින් ඉඳලා පටන් ගන්න පුළුවන්. පටන් අරගෙන මේකෙන් හොඳ earning එකකට යන්න පුළුවන්. ඔයාලට මේක හරියට කරගත්තොත් ඉතින් බල්ලා මම අද ඔයාලට කියලා දෙනවා මේ වීඩියෝ එකකට මේක කරන සම්පූර්ණ විස්තර ටික මේක ගැන ඔයාලට දෙනවා. ඉතින් දැන් ඔයාලා මේ ටික කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙනවා පහළ claim now කියලා බටන් එකක්. මෙන්න මේ බටන් එක ඔයාලා ක්ලික් කරන්න ඕනේ. ඕක ක්ලික් කරලා ඔයාලව යන්නේ මෙයාලගේ Discord channel වලට තමයි. ඉතින් ඔයාලට මේකෙන් මෙයාලගේ percent claim කරගන්න තියෙනවා. එක කියන්නේ ඔයාලා මේකේ percent කරන්න coin වර්ග ගොඩක් තියෙනවා. මම මේක මුලින්ම ගිහලා පෙන්නන්නම්. මෙන්න මේකට ඔයාලා මෙතන මේ තියෙන මෙයාලගේ network එක දැනට තියෙන network එක මේ ETS Sepolia තියෙනවා. Plume testnet Arbitrum testnet එක Monad testnet එක BNB testnet එක Base Sepolia. ඉතින් ඔන්න ওই ටික තියෙනවා මෙයාලගේ swap කරන ඉතින් ඔයාලට මේ ඔක්කොම ටික ඔයාලට හම්බ වෙනවා. ඔයාලට මේ හැම coin එකකින්ම percent කරගන්න පුළුවන්. මෙයාලගේ Discord channel එකට ගිහිල්ලා ඉතින් අර විදිහට එතන පහල ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලා යනවා නැවතත් අපේ Telegram channel එකට දාලා තියෙන post එක. මේ post එක මම මෙතන දාලා තියෙන මේ demo කියලා මෙන්න මෙතන දාලා තියෙනවා. මේකක් ඔයාලා මේකට ක්ලික් කරාම මේක ඔටෝම copy වෙනවා. මේක copy කරගෙන ඔයාලා යන්න ඕනේ percent කරගන්න මෙයාලගේ Discord account එකට. ඊට පස්සේ ගිහිල්ලා මම මෙතනින් ඔයාලා මුලින් මේක මේ ඔයාලගේ Discord එක verify කරගෙන මෙතන තියෙනවා percent කියලා. මේ percent කියන එක මුලින් මේ Ethereum Sepolia Plume testnet එක Arbitrum Monad BSC Base මේ ටික තියෙනවා. ඉතින් ඔයාලා මුලින්ම මෙන්න මේ Sepolia ටික තමයි ඔයාලා මේකට මේ percent කරගන්න. ඒකට මේ Sepolia කියන එක උඩ ඔයාලා ක්ලික් කරලා අපි අර copy කරන් ආපෙක මෙන්න මෙතනට paste ගන්න ඕනේ. paste කරලා ඔයාලා යන්න ඕනේ ඔයාලගේ wallet එක open කරගෙන ඔයාලා මේකට connect කරගත්ත wallet එක open කරගෙන අනේ connect කරගත්ත wallet එකේ wallet address එක මෙතනින් copy කරගන්න ඕනේ. copy කරගෙන ඔයාලා මෙන්න මෙතනට දෙන්න ඕනේ ඒ wallet address එක. මේක ඇතුළටම ඔයාලා මේ විදිහට paste කරන්න ඕනේ. ඔයාලා wallet address එකට address එක paste කරලා ඔයාලට පුළුවන් මේක send කරන්න. send කාට පස්සේ පොඩි වෙලාවකින් ඔයාලට ඔයාලගේ ඔයාලා post කරගත්ත coin testnet coin
ටෝකන් ටික ඔයාලගේ wallet එකට ඇඩ් වෙනවා. ඉතින් මෙතන මගේ මේ දැන් තියෙන 969ක් තමයි. මම මේක රීෆ්‍රෙෂ් කරලා බලනවා. මේක දැන් මගේ wallet එකෙන් බලන්නේ මම මෙතනින් තමයි බලන්නේ මගේ wallet එකට ඇඩ් වෙලාද කියලා. තාම මගේ දැන් තාම මේක පෝසට් වෙන පුංචි වෙලාවක් යයි ඒක පෝසට් වෙන්න. හරි කොහොම ප්‍රශ්න නැහැ. විනාඩි වල පේනවා දැන් මේක මේ මගේ ටෙස්ට්නෙට් ටෝකන් ටික මට ලැබිලා තියෙනවා 1969ක් තියෙනවා. මෙන්න මේ ETH Sepolia network එකෙන් USDC. ඉතින් ওই විදිහටම ඔයාලා ওই විදිහටම තමයි කරන්න තියෙන අනිත් ටිකත් ඔයාලා Discord එකට ගිහිල්ලා දැන් අපි Sepolia network එකේ තියෙන USDC නේ ඔයාලා දැන් claim කරගත්ත ඊට පස්සේ මෙතන Plume එකට යන්න පුළුවන්. Plume එකට ගිහිල්ලා තර විදිහටම paste කරා මම ආ channel එකේ දාලා තියෙන demo එක ඔයාලා copy කරගෙන ඒ විදිහටම ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා මේක paste කරලා ගියාට wallet එකේ wallet address එක copy කරගත්තා මේ විදිහට wallet address එක copy කරගෙන ඒකත් මේ විදිහට paste කරලා ඔයාලට message send කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒකත් ඒ විදිහටම claim වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා Arbin network එකේ testnet coin ටික ඒ විදිහටම ඔයාලා කලින් විදිහට demo එක මේ විදිහට copy කරගත්තා. ගියා Discord එකට ඒක paste කරලා wallet එකේ wallet address එක ගෙනල්ලා මෙන්න මේ විදිහට copy කරන් ඇවිල්ලා මෙතනට paste කරන්න ඕනේ. ওই විදිහට ඔයාලට පුළුවන් මෙයාලගේ මෙන්න මේ තියෙන network ඔක්කොගෙම coin ටික මේ තියෙන network 1 2 3 4 මේ network 6ෙම ඔයාලට පුළුවන් coin faucet කරගන්න. මම දැන් මම වීඩියෝ එකට ලෑස්ති වෙලා එන්න ඕන නිසා මම කලින් මේ coin faucet කරගත්තා. මට දැන් faucet කරගන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලා බලලා මෙන්න මේ network 6ෙම testnet token ටික ඔයාලා faucet කරගන්න. ඉතින් අපි බලමු මේ ටික faucet කරගෙන මම යනවා නැවතත් site එකට ගියාට පස්සේ අපිට මේක කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයාලට මෙතනින් පුළුවන් ඔයාලගේ network එක මාරු කරන්න. ඔයාලට මේ network ටික තියෙන ඔයාලට මේ කැමති network එක කැමති තරම් ඔයාලට transaction කරන්න තමයි තියෙන්නේ. ඒක මේක swap කරන්න තමයි දැනට තියෙන්නේ. මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයාලා මෙතන ආවා. මෙන්න මෙතනින් ඔයාලට coin කැමති ගානක් දුන්නා. මෙතන coin එකක් දීලා මෙන්න මේ R2 USD කියන එකට ඔයාලට ඒක buy කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඔතනින් ওই විදියට ටිකක් වෙලා යනවා. ගොඩක්ම ස්පීඩ් නෑ මෙයාලගේ network එක මං හිතන්නේ. ඉතින් ওই විදියට මේ විදියට wallet එකෙන් pop up කරාම ඔයාලට මේක confirm කරලා ඔයාලට තියෙන්නේ මේ විදියට swap කරන්න තමයි coin. ඔයාලට මේකේ R2 USDT වලට මේ USDC ටික R2 USD වලට මේ swap කරලා ඒ ටික නැවතත් R2 USDC වලට ඔයාලට පුළුවන් swap කරගන්න. ඉතින් පොඩ්ඩක් ඉවසලා බලලා වැඩි ටික කරගන්න පුළුවන්. ඒ දෙකම ඔයාලට කරන්න මේකේ ඔයාලට පුළුවන් දැන් මේකේ මම මේ කරන්නේ මේ swap එකකට මෙතන sell කරන්න පුළුවන්. මම මේ buy කරු ටික sell කරනවා. මෙතන මේ විදිහට එක coin එකක් ගහලා මම මේකත් sell කරගන්නවා. ඉතින් අපිට මේකේ buy and sell තමයි කරන්නේ. swap කරනවා කියන්නේ ඉතින් ලේසි වැඩක් කාටවත් බැරි නෑ. මොකද මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන් ඔයාලට කියලා දීලා තිනවා. ඔයාලට වීඩියෝ එකේ කොතන නොතේරෙන තැනක් තියෙනවා. ඔයාලට පුළුවන් වීඩියෝ එක දෙතුන් පාරක් බලන්න. එතකොට ඔයාලට නොතේරෙන තැන ක්ලියර් කරගන්න පුළුවන්. ඉතින් තාම wallet එකෙන් pop up කරේ නෑ. මම දැන් මොකක්ද ප්‍රශ්නයක් ඒක ඔයාලට වෙන පොඩ්ඩක් අර මේ වැඩි slow ලොකු ස්පීඩ් නෑ පොඩ්ඩක් slow මේක. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. බලලා අපිට වැඩි කරගන්න තියෙනවා නම් එච්චරයි. මේක මම කන්ෆර්ම් කරනවා. තාමත් load වෙනවා බලමු. ඔව් ඒක හරි load වුණා. ඒක fail වුණා මොකක් හරි ප්‍රශ්නයක් නිසා මේ වෙලාව මොකක් හරි ඔය සාමාන්‍ය testnet වල තියෙන දේවල් තමයි ඔය fail වෙනවා transaction fail වෙනවා. ඒවා ඔයාලා ගණන් ගන්න එපා. ඒවා ඔයාලා දිගටම වැඩි ටික කරගෙන යන්න. ඊට පස්සේ මේකේ පළවෙනි දේ කරගන්න තියෙන විදිහට තමයි ඊට පස්සේ මේකේ තියෙනවා තව earn කියලා ගියාට පස්සේ මෙතන වල තියෙනවා මෙතන overview එකට පහළ මෙතන reward කියලා තියෙනවා. reward එකට පහළ තියෙනවා liquidity කියලා. මෙන්න මෙතනට යන්න ඕන ඔයාලා. එතනට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතනත් ඔයාලට පුළුවන් මේ network ටික මාරු කරගන්න කැමති network එකට. මම මේක ඔයාලට පේන්න ඕන නිසා මම දාගන්නම් මේක Plume testnet එකට. ඉතින් මම මෙතන මුලින්ම liquidity add කරනවා. මම මෙතනින් එකක් select කරනවා. ඉතින් මෙතන add කියන එක click කරලා මෙන්න මේ විදිහට wallet එකෙන් pop කරාට පස්සේ approve කරනවා මෙතනින්. සාමාන්‍යයෙන් ඔයාලා phone එකෙන් කරගෙන සමහරක් වෙලාවට ඔයාලට මේක ඔයාලා දැන් සාමාන්‍යයෙන් Kiwi browser එක වගේ browser එකකින් කරද්දී ඔයාලට මේකේ wallet එකෙන් pop up කරේ නැත්නම් ඔයාලා පුළුවන් manual මේ wallet එක open කරගන්න. ඉතින් ඔයාලා මේක phone එකෙන් වගේ කරන කෙනෙක් නම් ඔයාලට මම recommend කරනවා ඔයාලා මේක
MetaMask wallet එක download කරලා wallet එක ඇතුළේම තියෙන browser එක කරන්න. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේකේ වැඩි කරගන්න පුළුවන්. හරිය මේ විදිහට තාම approving තමයි තියෙන්නේ. තව පාරක් මේ විදිහට wallet එකකින් ආවා message එකක් confirm කරන්න මම ඒකත් confirm කරනවා. ඊට තාමත් load වෙනවා. තවත් පාරක් ආවා. ඔයාගේ එනවා මොනවවත් කමන්නේ නැහැ. transaction වෙන්න ඕනේ ඔයාගේ confirm කරලා දාන්න testnet token නේ. හරියට අපිට liquidity add කියලා ආවා. ඉතින් මෙතනින් ඊට පස්සේ අපිට මේකේ liquidity add කරලා අපිට මේකෙන් liquidity remove කරන්න පුළුවන්. ඉතින් මම මෙතනිනුත් 0.5ක් වගේ 0.5ක් නේ මම මෙතනිනුත් එකක් testnet coin එකක් remove කරගන්නවා. ඉතින් ওই විදිහට තමයි මේකේ වැඩ කරන්න තියෙන්නේ. ලොකු මහා rocket science නෑ. ලේසි වැඩ තමයි මේක කරගන්න තියෙන්නේ. මේකේ ඔයාලට daily ආයිල මේ වැඩ ටික කරගන්න තියෙනවා නම් ඔයාලට හොඳ earning එකක් ගන්න පුළුවන් මේ airdrop එකේ. මේකේ ඔයාලට මේ network ගොඩක් තියෙන නිසා ඔයාලට මේකේ හැම network එකකම වගේ transaction 10 15 වගේ හරි කරගන්න බලන්න. දවසට transaction 5ක් හැම එකේම කරගත්තා නම් ඔයාලට පුළුවන් මේකේ තමයි Bloom එකේ කරේට මොනාඩ් එක තියෙනවා, base Sepolia තියෙනවා. BNB testnet එක දෙනවා හැම එකේම ඔයාලා පොඩ්ඩක් බලන්න මේක කරගන්න transaction ටිකක්. ඉතින් ওই විදිහට තමයි මේක කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාලට මේක referral කරන්න පුළුවන්. ඉතින් referral ලගෙනුත් ඔයාලට මේක යම්කිසි earning එකක් ලැබෙනවා. මෙතන තියෙනවා විස්තර ටික දාලා මෙතන තියෙනවා ඔයාලගේ invite link එක. එතන මෙතන referral ගාන ඔය හැමදේම මෙතන පෙන්නනවා. මට කියලා තියෙනවා ඔයාලගේ direct referral කෙනෙක්ට ඔයාලට ලැබෙනවා කියලා. ඒ referral ඔයාලගේ referral කරන කෙනා earn කරන එකකින් ඔයාලට 15ක් ලැබෙනවා කියලා තියෙනවා. ඒත් එක්කම external network කියලා තියෙන. ඒ කියන්නේ මේ ඔයාගේ referral ඔයා referral කරපු කෙනා තවත් referral කරොත් ඒ කියන්නේ ඒ මෙයාලා කියලා තියෙනවා මේ හිතන්නකෝ දැන් ඔයා referral කරපු කෙනා තව referral එකක් කරොත් ඒ කරපු කෙනා earn කරන එකෙන් 6ක්. ඊට පස්සේ එයා තව referral එකක් කරොත් ඒකෙන් 2ක් ඔය විදිහට තමයි මේකේ මෙයාලා reward දෙන්නේ referral කරන කට්ටියට. ඊට පස්සේ මෙතන මම මේක දැන් දවසකට වගේ කලින් මම මේකේ වැඩ කරා. වැඩ කළ බැලුවා මේකේ point earn වෙනද ඔයාලට පේනවා මට point 49000ක් ඇවිල්ලා තියෙනවා. මට ඒක ලැබිලා තියෙන්නේ මෙන්න මේ විදිහට දාලා තියෙනවා. liquidate කරාට සහ sub කරාට තමයි මට ඒක ලැබිලා තියෙන්නේ. ඉතින් මේකේ තාම total users ඉන්නේ 243000ක් වගේ තමයි. ඉතින් මොනාට් වගේ airdrop වල මේ වෙනකොට තියෙන මිලියන ගණන් ඉන්නවා. ඉතින් මේකේ තවමත් ඉන්නේ මාසයක් ගිහලා තියෙන්නේ users ලා 243000ක්. ඉතින් මේවා හැංගිච්ච airdrop. ඉතින් ඒක නිසා කවුරුත් මේක මිස් කරගන්න එපා. මේ වගේ ගොඩක් කට්ටිය මේ airdrop ගැන දන්නේ නැහැ තාම. ඉතින් ඒත් එක්කම අවසාන වශයෙන් ඔයාලට මේකේ මෙන්න මෙතන තියෙනවා Galaxy Task සහ Interact එකේ ටාක්ස් ටික මම ඔයාලට මේකේ link එක දාලා තියෙනවා ඔයාලා ඒවත් කරගන්න. ඉතින් ඔයාලට මෙතන තියෙනවා how to earn කියලා මෙන්න මේක තමයි කරන්න තියෙන්නේ. buy and hold R2 USDT, stake and hold R2 SR US2 USDT. ඔන්න ඔය ටික අපි දැන් මේකේ කරෙත් මෙන්න මේ ටික තමයි වෙන මොකුත් නෙමෙයි කරේ. ඉතින් ওই විදිහට තමයි මේකේ වැඩ ටික කරගන්න තියෙන්නේ. ඔයාලට මොනවද ප්‍රශ්න ගැටලු තියෙනවා ඔයාලට පුළුවන් වීඩියෝ එක දෙතුන් පාරක් අනිවාර්යෙන් බලන්න. වීඩියෝ එකත් බලන්න නොතේරෙන තැනක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අනිවාර්යෙන් මට පල්ලෙහා මැසේජ් එකක් දාන්න. තේරෙන්නේ නැහැ කියලා ඔයාලා මට මැසේජ් එකක් දාන්න. ඉතින් ඒත් එක්කම මේක ෆෝන් එකකින් කරන්න නොතේරෙන කට්ටිය ඉන්නවා නම් එයාලටත් පුළුවන් වීඩියෝ කෝල් එකෙන් මුංජි රික්වෙස්ට් එකක් කරන්න මට වීඩියෝ එක තේරෙන්නේ නැහැ ෆෝන් එකකින් කරන විදිහට ගේන්න කියලා. එහෙම වුණොත් නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් මට කියන්න මම ඔයාලට ෆෝන් එකකින් මේ airdrop එක කරන විදිහට ගේන්න. ඉතින් ඔය විදිහට තමයි මේක කරගන්න තියෙන්නේ. එහෙනම් කට්ටිය හැමෝම බලලා වැඩේ ගොඩ දාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම් අලුත් ඊමණි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.